ඕන්න හොම තමයි ජෝන් ගාවට මම ආවේ. ඔය ලොකු තරාදියක් ගේන්න. ඔය ඉතින් ඔච්චර හයියෙන් කියන්න ඕනේ නෑනේ නේද? අඟහරුවා ආදා ඉඳන් ඉරිදා වෙනකන් තිබ්බනම් ඇති. මොකද දැන් කී හිටිය අපි? චයිනීස් හොඳයි. අම්මෝ. පොඩි ඔය පල්ලෙහා රාක්කද ගෙඩින ඔක්කොම ටික දාලා ගන්න. මොකක්ද? මේ මහරෑ කෑම කනවද? එතකොට දිරවන්න අමාරු වෙනවා. පොඩි මට හීනයක් පේනවා මට කනට ගහන්න මේ හීනයක්. නෑ තාම හීනයක් පේන්නේ හරියට හැරලා නෑනේ මම. ඔයා මෙයාව දන්නවද? මෙයාගේ නම වික්. මගේ මහ ලොකු අප්පුච්චා. කහින්ද වෙන්ද අපි ගෝනි වල දාගෙන කරේ තියන් අරන් ආවේ. ඒකනේ මේ ඔය දෙන්න කොහමද අඳුරන්නේ කියන්න බලන්න. මේ ඔයා මට පුතා කියන්න දෙන්න පහරිද? එක්කෝ ගාෆිල් කියන්න නැත්නම් මට මිස්ටර් ගාෆිල් කියලා කතා කරන්න. හරි කමන්නේ මොකක් හරි කියලා කතා කරන්න. හැබැයි ඊට කලින් මට කියන්න මෙතන මොකද වෙන්නේ කියලා කියන්න. මොකක්ද? අනේ යාගේ පවුල අපි නොදන්න පවුල. ලොකෝයි මේක බිබී ඉඳලා හරියන්නේ මේ බඩගිනි. කන්ද මොනවාද ගේන්නකො ඉතින්. අයියෝ මං අරන් මෙයාට ළමයි බලා ගන්නට නම් බෑ. දෙන්න පුළුවන්. පුළුවන්. ඔව් දෙන්න. මොකක්? නියම කපටි අම්මන්ඩි ඉන්නේ. ඔයා කොච්චර කාලයක් හිරේ හිටියද? මං ගණන් හදලා බලන්න පොඩ්ඩ මොලෙන්නේ හදන්න ඕනේ. ඒකත් ඉතින් එච්චරම ලේසි නෑ. ඒකයි බලමු. අපෝ නැපිස්සු. අවස්ථාවට ස්තුතියි. අර පූසියක්කට දෙන්න කිරි හොයන්න හොරකම යන්නේ ඒක හොඳයි කියලාද කියන්න හදන්නේ. ඔයා මේ මට පැහැදිලි කර ඈ. ඇත්තද? එන එකක් කියන්න බලන්න. මේ වෙනකොටත් සැපට හැරිච්ච පූසෙට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එකක් කියන්නද? මුලින්ම හයිය කරගන්න කොහොමත් මගේ හිත හයියයි තේරුණාද? මම රෑ අල්ලපු වටට පැනලා කිහිල් කැන් දෙකක් කපලා කරේ තියන් ආපු කොල්ලෙක් නෑ. ඔයාගෙන් ඔය ඉගෙන ගන්න තරම් මං අඥානියෙක් නෙමෙයි. ඔයා හිතනවද කිරි හොරකමට මං සම්බන්ධ වෙයි කියලා මෙතන මම නම් එන්නේ. එපා. මේක ඔයාගේ ජීවිතේට ලැබෙන අත්දැකීම් සමුදායක් කියලා හිතුවා. මේ කිසි කරදරයක් නෑනේ ඔයාට අතරින් මාව බේරගත්තේ නැත්තම්. පිස්සුද මං එහෙනම් ගෙදර ගිහලා කාලා බීලා බුදි. නින්නේ. මම්මගේ චූරි ඕහෝ ඔයා මාව පොඩි කාලේ පාරේ අතරමං කරලා දාලා ගියේ කමටක් කරන්න. ඒ වුණාට මට කොහමද එහෙම කරන්නේ? ලොකෝයි ඔයා ඔටෝනේ මැනුවල් නෙමෙයිනේ. මම ගාෆිල් කොහමද ලොකෝ? මම ඇත්තටම ඔයාගේ ලොකුම ලොකු රසිකයෙක්. ඔයාගේ මූණ දාපු හැම කඩචෝරුවක්ම මං කාලා තියෙනවා. දැන් මං ඒවට සම්බන්ධ නැහැ. ඔයාගේ මූණ දාපු අවුරුදු ගානකට කලින් ආපු චීස් දාතියක් මං කෑවා. මේ ඇත්තටම අයියේ මම මේ ඔයාට තේරුම් කරන්න හදන්නේ මොකද්ද දන්නවද? මේ මම තනියෙන් නෙමෙයි තව 3 දෙනෙක් මගේ සෙට් එකේ ඉන්නවා. වැඩේ තියෙන්නේ අයියේ අපි පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. මාව තල්ලුවා නේද? නැතුව ඉතින් පොඩි කාලේ ඉඳලා. ඒකයි මට පිච්චකට සින්දු කියන්න නම් බෑ. කිව්වොත් බල්ලෝ බත් කන්නේ අයියේ. ඕනේමද? හරි. මම ඔටෝ හරි රසට හදනවා කිරි බටර් චීස් රසකාරක නැති කෘතිම වර්ණ. ඔඩි ඔය කොහෙද යන්නේ? යන්න එපා. දැක්කනේ මට ගහපු හැටි. හයි. ඔයා ගෑල්ලා බෑ බේරලා දෙන්න. මං ඔයාට උන්ට සම්මානයක් කරන් දෙන්නම්. අලි වලට ඕන තරම් සම්මාන දෙනවා. ඇත්තම පුදුම අපල දවසක් අද නම්. ඔඩි වාගිල්ල අපේ තාත්තට කියන්න එයා දාගත්ත ලෙඩ හින්දා තමයි මමත් මේ ඇට ලොකු එකෙන් පරිප්පු කන්නේ කියලා. තව කියවන්න. ඔඩි